දහසක් වැඩ තියාගෙන අනුන්ගේ අසුචි හොයමින් අසුචි ගැන හාර උස්සමින් ඒ අසුචි තැන තැන කියමින් අසුචි වෙන මිනිස්සු අපේ සමාජයේ හැමතැනම ඉන්නවා. අද රටවට්ටමින් අපි මුලින්ම කියන්න යන්නේ අන්න ඒ වගේ අසුචි ගැන හොයන මිනිස්සෙක් ගැන. මේ අපූර්ව අරුම පුදුම හැකියාව තියෙන පුද්ගලයාව අපිට හමු වුණේ කුඩාවැව ප්‍රදේශයේ. කැමරාවට හසු කරගත්තේ කුඩාවැව අනුහස් සංජන. බලන්නකෝ මේ වගේ හැකියාවන් තියෙන කට්ටිය ඔබේ සමාජයේත් ඔබේ වටපිටාවේ ජීවත් වෙනවද කියලා ඔහුගේ හැකියාව ගැන අපි ඔහුගේ වචන වලින්ම දැනගමු. මගේ නම සකුණ හිමන්ත. අයියට කියන්න අයියේ මම පොඩි කාලේ ඉඳන් මට හැකියාවක් තියෙනවා. මට පොළු පිට්ට ගුම් පිට්ට දිහා බලන් ඉති. මට ඒක නිකන් මට තියෙන එක නිකන් මට කතා කරනවා වගේ. අයියට කියන්න අයියේ මට ඕන ගුගුඩක් දිහා ඕනෙලා බලන් ඉන්න පුළුවන්. මට ඒක දැන් දිහා බලන් ඉඳලා දැන් මට ඒක ඇබ්බැහි වෙලා. අයියට කියන්න මට බඩු පිට්ටක් දිහා බලන් ඉඳලා මට මේ බල්ලගේ පට්ටන්තර කතාවම කියන්න පුළුවන්. කොච්චර අපූර්ව හැකියාවක් වුණත් අනුන්ගේ කුණු ගොඩවල් හොයන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ටිකක් ඉන්ටකෝ. ජංගල් එකේ හිටපු මොන්කල් මිනිස්සෙක් බීගල් වලින් බ්ලොග් එකක් හදන්න පුළුවන්ද කියලා Google එකේ සර්ච් කරන්න ගිහලා පාගල් කියලා දිව්වොත් බලන්නකො මේකේ තිඟරුමක් නැතුණත් ගල්ගල් කියලා කීපාරක් කියනවාද කියලා. සමහරක් අය දැන් බීගල් අතේරත් ලටපට්ටම බලලා ඇති. ඊයස සමහරක් අය දැන් ගල් අතේ තියන ලටපට්ටම බලලා නැති. ඔය කොහොම කවුරුත් ගල් අතේ තියන් බලනොත් අද අපි කියන්නේ ගලක් ගැන නම් නෙමෙයි. අද අපි කියන්නේ ලුණු ගෙඩියක් ගැන. මත්තයා මම ඉන්නේ බෝතලයකම මම සොයාගත්ත දේවල් මේ තියෙන්නේ අපේ ලුණු එක. මේ තියෙන්නේ අපේ අල ලුණු තියෙන එක. මහත්තයාට කියන්න මහත්තයා දැන් මම මේ හොයාගත්ත කියන්නේ දැන් බාන්න මහත්තයා මේකේ මේ එක සිවියක් කැරියට පස්සේ තව සිවියක් තියෙනවා. ඒක තමයි මම දැන් මේ මට හොයාගත්ත දේ. මම බාන්නකෝ මාර මේකේ මට ඒක හම්බෙන් වගේ තමයි හම්බ වුනේ. ඉතින් ආයිෂෝක හැමෝම දන්නවනේ. ඉතින් මහත්තයා මම කිව්වා මම දැනුයි මම දැනගත්තේ කියලානේ. මේ වගේ ලුණු ගෙඩියක සිවියක් තියෙනවා කියලා දන්නේ නැති මන්ද බුද්ධික මිනිස්සෙක් හමු වුණොත් අනිවාර්යෙන් ලටපට්ටමට කියන්න ඕන. ටිකක් ඉන්ටකෝ. මේ ග්‍රාම සේවක මහත්තයලා ගෙදරද? ඔව් ග්‍රාම සේවක මහත්තයලා ගෙදර තමයි. කොහොමද දැනගත්තේ? මම නම් දන්නේ නැහැ මම නිකන් ඇහුවේ. අද ලටපට්ටල් ලෝක සවාරියෙන් චිරිබිරිස් ගිහිල්ලා තියෙන්නේ ඇමරිකාවට. ඔය තියෙන්නේ ඇමරිකාවේ මහා මිචිගන් විලයි. ඇමරිකාවේ මහා මිචිගන් විල හැදුවයි කියන්නේ ඇමරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ රජෙක් වෙච්ච තුන්වන ට්‍රම්ප් රජුරුවෝ. චිරිබිරිස් දැන් ඔය හොයන්නේ මිචිගන් විලේ කිඹුල්ලෝ ඉන්නවද කියලා. වටපිට බැලුවාම ඔබට පේනවා ඇති මට පිටිපසින් පෙරෙන්නේ Apple කම්පැනිය. ඔය ඈතින් පෙනෙන ගස්වල තමයි Apple ෆෝන් හැදෙනවයි කියන්නේ. Apple වතු හැමතැනම තියෙනවයි කියනවනේ ඔය ඇමරිකාවේ. හපොයි චිරිබිරිස් ගැහුවා නේද ගලක් වැවට. බලන්නකො මූණේ තියෙන සතුට. ඔය ඈතින් පෙනෙන්නේ ඇමරිකාවේ විතරක් වාසය කරන සුදු කපුටා කියන පක්ෂියා. බැලූ බැල්මට පේන්නේ කෙහෙල් ගහක ෆැෂන් ගෙඩියක් හැදිලා වගේ නේද? ඇත්තටම මේ අරුම පුදුම කෙහෙල් ගහ අපිට හම්බ වුණේ බෝතලේගමින්. මේ පිළිබඳ අපිට දැනුවත් කරේ ඉන්දියාවේ මధుර ඩික්සිත්. මේක බෝතලේගම ඉන්න රෝසි මහත්මියගේ ගෙදර තමයි හැදිලා තියෙන්නේ. මේ අරුම පුදුම දෙමුහුන් කෙසෙල් ගහ ගැන රෝසි මහත්මිය අපිට කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. අපි බලන්නේ මරු ටීවී. මේ සල්ලි දෙන ටීවී channel එකක් නෙමෙයි. ඒක නෙවෙයිද? අපිට කෙහෙල් ගහ ගැන විස්තර ඕන. ඇත්තටම අපිත් දන්නේ මොකද උනේ කියලා. කෙසෙල් පැලේ පොඩි කාලේ හිටෙව්වා. මං හිතන්නේ මේක අලුත් ප්‍රභේදයක් වෙන්න ඇති. බලන්නකෝ මේ පුතාට තියෙන අපූර්ව හැකියාව. කොණ්ඩේ තියෙන නංගිලාට දැක්කම හිත දුවනවා. ගෝලේ වගේ නංගිලාට බැලුවම ඇහැ ගැහෙනවා. මේකේ කතා සේරම දැනගත්තොත් සකී උඹ හරි ලකී කිව්වලු. ඒ වුණාට ඒකේ එහෙම නැහැ කියලා ලටපට්ටම් බලන කට්ටිය ඉන්නවා. ඒ කොහොම කිව්වත් අරුම පුදුම එකී මේකේ කතා රසක් එක්ක ලබන සතියේ ලටපට්ටමෙන් හම්බ වෙමු. එතකන් ටිකක් ඉන්නකෝ. Hello Sri Lanka. Hello. Hello. Today දීපත් ෆෝන් එක ළමයෙකුට. අනේ මල්ලේ වැඩි හරන්නේ මේ. Hello.